අද අපි යන්නේ කරුවල ගලට. මේකට එන්න ඔයාලා රඹුක්කන පාරේ ඇවිල්ලා රන්දෙනින් කළු ගල්ලට එන්න ඕනේ. දැන් අපි යන ගමන් ඉන්නේ. විත් එක්ක යන කට්ටිය ඉස්සරහින් ඉන්නවා. අපි දැන් කන්දේ පටන් ගන්න හරිය වගේ තමයි ඉන්නේ. අපිත් එක්ක ඉන්නවා කට්ටිය. බලමු. දැන් ඉන්නවා සහනා. දැන් ඉන්නවා නිම්සර අයියා. දැන් ඉන්නවා දනුල අයියා. දුන්නේ. අපි එන තවට ඉස්සරහට ගිහලා හම්බෙමු. අපි තාම උඩට යන ගමන් ඉන්නේ. එතන පොඩි ගලක් හම්බුණා නැගලා බලමු. මේ ඉන්නේ අපේ මග පෙන්නන්න. මුවත් පාර හරියට දන්නේ දන්නවා. අපි යන්න ඕනේ මෙන්න මේ පැත්තට. ඔක්කොම ඉස්සරහින් යන්නේ. කටුද? කන්දේ උඩට දැන් චුට්ටක් වගේ ළඟයි මං හිතන්නේ. මෙතන සෙට් වෙනවද පාර? මේකද? මේ පැත්තේ යහංගල කියලා එකකුත් තියෙනවා. කළුවර ගල කියලා එකකුත් තියෙනවා. අපි දෙකටම යන්න try එකක් දෙමු. මේ ඔස්සෙන් තමයි යන්න තියෙන්නේ. කටුත් තියෙනවා මේ ඔස්සේ වෙයි. නිමිද? ඔව්. ගෑවුණාද? අය අවිස්සේ ඉතිරි වැඩක් කරනවා ඉන්නේ. අවුලක් නැහැනේ. තනිකරම මේ කට ගොඩක් මැද්ද ඉන්නේ. පොඩි ගලක් කොට්ටා. මෙතනින් උඩට තමයි යන්න තියෙන පාර. මෙතනින් උඩට. ඉල්ල බලමු. කටුද තියන්නේ? මේ කපන්නයි තියෙන්නේ. පුට්ටන් නැමෙන්න අමාරු. මෙතනින් උඩට තමයි අපි දැන් ආවේ. දැන් යන්න තියෙන්නේ මෙන්න මෙතනින්. මේ වටේටම තියෙන්නේ මේ කටු ගාලා. එතනින් අස්සරින් කියලා තමයි යන්න තියෙන්නේ. දාන්න ඈ.
අපි අර කටුබන්දර ළඟින් එළියට ආවා. දැන් බලන්න පේන view එක. ඒත් බඩ ගාගෙන ඉන්නේ නැත. ඉතින් අත්තර අමාරු නෑ. Hijo. වැත්තට පස්සේ නම් ඉන්න බැරි වෙන්නේ. එනවා දැන් එනවා. නෑ නෑ. ඕ. ඔතෙන් යන ගා යන්න පුළුවන්. එතන තමයි සුපිරි පොත්. අපි කළුවර ගලේ උඩටම ඇවිල්ලා ඉන්නේ. චූට්ටල් ඉස්සනවා හැබැයි. ඉස්සනවනේ. ඉතින් ඉච්චා වගේ. උඩින්. මේ ගියා මේ කඩින. ඉස්සනවා. මේ වහිනව නේද? මේක අවුව. අර ටිකට අවුව. මේ පැත්තෙන් තියෙන පල්ලම් බලන්න. පට්ටයස්ස කොහින්ද යන්නේ? ඒකද? අපි අවුව. තහන් මොකද හිතෙන්නේ? සුපිරි. කටු කාගෙන කටු කෑවනේ. පොඩි වැස්සක් එනවා ඔයාලට ඇහෙනවද පල්ලේ සද්දේ? අපි ඩක් ගාලා මෙතනින් යන්න හදන්නේ මේ ගලල ඉස්සෙනවා තව ටිකක් වෙලා හිටියොත් එන්නවා බස්. මේ අම්බේ යකෝ. කටුද? ඔය කොයිද? ආව වෙකිලා. ඔක්කොම ටික පාර වැඩි කින්නා. මේ තියෙන්නේ කටු ඔක්කොම දණි කරුවාට මේ නිකන් මැරිච්ච ගස් වගේ වෙනකොට ඔක්කොම කටු තියෙන්නේ. අපි දැන් නූලස්සක් හදන්න යන්නේ. මෙතන ලිපකුත් බැඳගත්තා. පොඩි වැස්සකුත් ආවා මේ ගහ යටට වෙලා හිටියා. දැන් අපි නූලස් ටික හදාගන්න යන්නේ. හදලා මෙතනට වෙලා කාලා පල්ලේ තියෙනවා යහන් ගල කියලා ගලක්. එතනටත් යන්න. මහත් පරීක්ෂණයක් දරලා තමයි මේ ගවුල ගත්තේ. ගිනිගුරු 4ක් නේද? තව ඉතුරු ගිනිගුරු 4යි. 4යි නේ. ආයේ කන්ද වහින්න එනවා ගිනිගුරු ගන්න. මේකෙන් දා ටික මේ පැත්තට දැම්මා. දාමුනේ. දැන් හදන්න පටන් ගියා. නූලස් එක අපි දැන් ලිපේ දීලා තියෙන්නේ. බඩගිනි නේද? බඩගිනි නැත්තම් කොහොම හරි ගමන් අවුල ගත්ත නේ විශේෂ.
Jadi puluh hatra dulu. Betul lipat. කමන්නේ. දැන් නම් 1000ක්. දැන් ඇති වගේ ඔව්. බලමු මේකේ. සමහර තැන් තමයි. Oh ini kibat kali aku dengan. හායි බන්දු. Ini yate yo kalawang nila na yan dito. Ni? Yata kalawang ka na? Hindi. Hari gila ba yan? Kino naman lagi. Kaman na iting api kamu iting may iting nila ba hitira. මත වෙනවා. කමු Kamu. අපි නූල්ලස් එක හදාගෙන ඉවරයි දැන්. දැන් අපි අඬ තමයි හදන්නේ. තව ටිකකින් කමු එහෙනම්. මේ මෙතන තියෙන්නේ අර ගෙවල් වල එහෙම මේ ලස්සන්ට හදන්නේ අර ඔක්සිජන් පැල කියලා. ආන්ගේ පෙරජාතිය තියෙන්නේ මේක මේවෙන් අනික් මේ ගස් වලට වඩා වැඩියෙන් ඔක්සිජන් පිට කරනවා කියලා තමයි මේ තියෙන්නේ නා. මම ඒ විදිහට තමයි අහලා තියෙන්නේ. තව මේකේ තියෙනවා වටේ කොලේ වටෙන් කහ පාට විච්ච කොලයක්. ඒක තමයි සාමාන්‍යයෙන් ගෙවල් වල ගොඩක්ම මේ වවලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔක්සිජන් පැල කියන ඒවා තමයි. මේ ගොඩක් තියෙනවා. මෙතන තියෙනවා තව අතනක් තියෙනවා. මේ පැත්තට පේන කඳු ටික අපි සහන්ගෙන් අහගමු. අර පැත්තට වෙන්න කෑ ගල්ල හරිද? හරි. මේ පැත්තට වෙන්න කෑ ගල්ල. අර පැත්තට වෙන්න රඹුක්කන. මේ පැත්තට වෙන්න මාවනැල්ල. නුවර අර පැත්ත. මේ පැත්ත මාවනැල්ල, මේ පැත්ත කෑගල්ල, මේ පැත්ත රඹුක්කන වගේ. අර පැත්තට වෙන්න රඹුක්කන තියෙන්නේ. මේ දැන් මෙතන අස් කරලා පල්ලේ තියනවා කිව්වා මේ මෙහෙත් තියනවා කිව්වා යහන්ගල කියලා ගල. අපි ඒකට යන්න තමයි දැන් හදන්නේ. මෙතන එහෙනම් අස් කරලා එහෙම අපි ඒ ගලටත් යන්න. තියෙන ගිනිමෙලේ ගොඩක්. ඔයාලට මෙතනින් ලාවට වගේ පේන ඇති අපි දැන් මෙහි තියනවා කියන යහන් වලට යන්න හදන්නේ. මෙන්න මෙතනින් තියෙන එක. පේනවද දන්නේ නැහැ පොඩ්ඩක් මීගම තියෙන එක. අපි එහෙනම් මේ පාරේ කොහොම ඉස්සරහට යන්න. මේ පාරේ යන්න අමාරුයි පොඩ්ඩක් කටු තියෙනවා. ඒකයි කේස් එක. මේ තියෙන හැමදාම මේ කටු ගස් තියෙනවා. දැන් කැලෙන් එළියට වෙලා ඉන්නේ. අපිට දැන් මේ වගේ පාරක් හම්බුනේ. මේ පාරේ ඉස්සරහට යන්න ඕනේ කියලා කිව්වා. ගිහිල්ලා බලමු. අපි මේ පොඩි කැලයක් ඇතුළේ ඉන්නේ තාම. මේක යන්න බෑ ලිස්සනවා. ගසු තගේනේ අල්ල ගන්නත් බෑ. වැඩිලා යනවා. දනුලා අයියා පස්සෙන් මේනවා. එන්න. අයියා. ඔබේ යමන් කියනවා උඩ ඉඳලා. එන්න වේගෙන් පල්ලෙහාට එන්න වගේ. පැන්නද? වැටුණා මට තියෙන්නේ. ඔතන කටු ගාලා තියෙන බිම කකුලේ පැටලිය මගෙත් පැටලුවා.
තාවට චුට්ටක් වේගෙන් එන්න තිබ්බේ. ලොකේෂන් දාන්න. ලොකේෂන්. අර තියෙන්නේ. අතනින් පේන්නේ ලාවට ඉක්කල. යයියා. Undo. අර උඩින් පේන්නේ ගල වෙන්න ඕනේ. ඒ ගලද උඩින් පේන්නේ? මේ බර්ඩ් එක පාර මේ ටික යන පාර. ආ ඒක තමයි. මේ පැත්තෙන් පේනවා ඒක. අද සාහන්ද පොඩ්ඩක් මේ පොකලා තියෙන්නේ ඉස්සර යනවා. මෙතනින් පේන කන්දේ තමයි අපි දැන් ඉස්සෙල්ලා ඉඳලා ආවේ. ඔහො පල්ලට බහැලා තමයි අපි මෙහෙන් ආවේ. තා උඩහට මේ යන්න දෙයි කීවා. ගිහිල්ලා බලමු. අපි අර උඩහ යහන්ගල කියලා තිබ්බ තැනටත් ගියා. ගියාට පස්සේ පොඩ්ඩක් වැස්සා. අපි ඔහොම පල්ලට ආවා. එහෙනම් අද වීඩියෝ ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.